තිවංකයි අද ෆුල් ටයිම් එකේ අපි කට්ටිය හම්බ වෙන පළවෙනි දවසේ තිවංකයි තමයි මේ අද ෆන්ක්ෂන් එක ඕගනයිස් කරේ. ඒට ඉන්ටර්නැෂනල් චෙස් ඩේ එකකින්ද අපි කට්ටිය පොඩ්ඩක් හම්බෙලා පොඩ්ඩක් සෝද කතා බහක් සතුරු සාමිච්චේ දෙන්න. තිවංකයගේ අදහස කොහොමද? ඒ ගොඩක් සර try කරා එක වෙන්න. අවසානයේදී අපිට අද තමයි සෙට් වෙන දවස. ලංකාව වටේම අපිට 25 විතර එනවා මෙතනට. සමරමු. හරි සමරමු. අපි අනිත් කට්ටිය ගැන පොඩ්ඩක් අදහස් ටික අහමු. සමාජිකයෝ කීප දෙනෙක් ඉන්න අපි පොඩ්ඩක් බලමු අදහස් කොහොමද කියලා. මට තරහ නැතුව 9යි ඩිස්ට්‍රික්ට් එකයි පොඩ්ඩක් කියන්න නියෝජනය කරන අපේ ෆුල් ටයිම් එකේ දැන් කට්ටිය හම්බෙන්නේ සෑහෙන කාලෙකින්. පළවෙනි පාර සෑහෙන කාලෙකින් ඉන්නේ. නම පිළිගස්සුවත් මොකෝ හිතන්නේ අපේ අද ෆුල් ටයිම් එකේ කට්ටිය සෙක්ටර් එක ගැන සෑහෙන දවසක් try කරා අපි. තිවංකය තමයි වැඩි ඕගනයිස් කරේ. මොකද හිතන්නේ? ඇත්තටම හොඳයි මෙතන හොඳ view එකක් තියෙනවා. ඒ උඩ බලන විදිහට තමයි තියෙන්නේ. මම බලන්න හිතන්නේ මම. හරි සාගරයි එනවා. අපි සාගරයි ගැන පොඩ්ඩක් විස්තර අහමු. මම සාගර ගම්පහ ඉඳලා ඇත්තටම හොඳයි. මේ වගේ එකක් කරපු කෙනා ගන්න බෙහෙම ස්තුතියි වෙනවා තිවංකයියට. අපි ඉස්සරහට මේක ලස්සනට කරගෙන යමු. Thank you. හරි අපි තව මල්ලි කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් විස්තර බලමු. මේ මාවනා කැමරා වලට ගන්න මල්ලිගේ නම මිලින්ද ප්‍රසාද්. ඩිස්ට්‍රික්ට් එක ගම්පහ. හරි. එතකොට මොකද මේ ගැන හිතන්නේ? ඇත්තටම හොඳ දෙයක් නේද? අපි හෙට චෙස් වර්ල්ඩ් චෙස් ඩේ එකේ ඇත්තටම චෙස් වලට වැඩි අයිඩියා කරන්න අපි දෙයක් කරන්න කතා කරගෙන ඉන්නේ. බලමු අපි ඉස්සරහට එන්නේ. හරි ඕකේ. අපි පොඩි චෙස් ගේම් එකක් යනවා. අපි ඒකත් බලමු තවදුරටත්. පොඩි චෙස් ගේම් එකක් අලුත් විදියකට. අනිත් පැත්තේ ක්‍රීඩකයා කැමති නැහැ මූණ පෙන්නනකොට ඒකින්ද තිවංකයියා විතරයි ගන්න වෙන්නේ. මේ අපේ තව ෆුල් ටයිම් එකේ ඇඩ්මින් කෙනෙක්. අපි පොඩ්ඩක් බලමු. කෝකිල මහත්තයා මොකද හිතන්නේ? අපේ අද කට්ටිය ඉන්නවා අපි දන්න හොඳ හිතවත අපේ දනක මල්ලි. වාගේ අදහස කොහොමද අපේ ෆුල් ටයිම් එකේ මේ අද අපි ජස් සිනිය සමරන්න එක වීම සම්බන්ධයෙන්? ඉතින් හොඳ වැඩක් කට්ටියව සෙට් ඕන තරම් කියලා මට හිතෙන්නේ. කට්ටිය යම් ප්‍රමාණයක් ඉන්නවා සුපිරි. ඉතින් තවත් මේ වගේ අලුත් දෙයක් ඉතින් ප්ලාස්ටික් කරන්න බලාගෙන ඊට අපි රිසර්ච් දිවංග සර්ට ප්‍රධාන වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ. අපිත් එක්ක මේ වැඩේට අපිට මේ වැඩේ කළා දුන්නා. අපිත් එක්ක මේ වැඩේ සර් තමයි ඉන්නලා කට්ටියට කතා කරලා
ඒවා කියව ලස්සන ඉතින් ලස්සනයි අතන ලොකේෂන් එකත් මරු අරේන්ජ්මන්ට්ස් ටික ඔක්කොම මරු ඉතින් thank you very much ඔබටම happy just day කියලා මල්ලි මට වගේ නම පොඩ්ඩක් කියන්න. මගේ නම තිසඳු ප්‍රමුදිත. ඔයාලට දැන් මොකද හිතෙන්නේ මේ අපේ ඇත්තටම ගොඩක් හොඳයි මේ කට්ටියට එක වෙලාව එකම තැන කතා බහ කරලා හොඳට එන්ජොයි කරන්න පුළුවන් මීට් අප් එකක් හොඳයි. බොහොම ස්තුතියි ඕගනයිස් කරපු කට්ටියට. ගොඩක් thank you. හරි කොහොමද මල්ලි? This is a very special occasion. This is the first anniversary of a WhatsApp group called Chess Full Timers. These full timers are actually chess for life people. I don't know whether they were born with the knowledge of chess, but they have spent easily more than from 10 to 40 years playing chess. In my case, 6 years, 7 years. So they all love this game, and it's a small celebration of the anniversary. And coincidentally, tomorrow is the World Chess Day. So it all comes together. Chess is about inclusivity, chess is about community and solidarity, and we want every child in Sri Lanka to play chess. We have 9 provinces, we have 100 educational zones, but only 72 educational zones that play chess. And even in those, there are certain areas where there is no chess. So it is the work not of the people who are in the federation and in the clubs only, but the work of people who really love this game that can take us forward. Because my theory, ඔය සුදු පාට කොටුව නැතුව කියලා. සුදු පාට කොටුව කැපෙන ගන්න. මෙහෙම කැපුවා නම් අවදානම් හිටියේ නැහැ මෙච්චර ෆෝමල් සෙලිබ්‍රේෂන් එක. මේක මේ ආකවන්න ඕනේ හැමෝටම. okay. මුදුතේ ඉන්න අපිත් එක්ක අපි මුදුතේෙන් අහමු අපේ මේ get together එකේ ගැන පොඩි අදහසක් කොහොමද මුදුතේට දැනෙන්නේ කියලා. ඔව් මේක ඉතාම විශේෂ අවස්ථාවක්. මම ඇත්තටම දවස් දැනගත්තේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. බොහොම සන්තෝෂයි අවුරුද්දක් තිස්සේ chess full timers ලා මෙහෙම එකතු කරලා especially chess international chess day එකට කලින් මේ වගේ event එකක් කිරීම සම්බන්ධව. සෑහෙන විදම් කරලා තිනවා සෑහෙන මහන්සි වෙලා තියෙනවා. අපි මේක තව ඉස්සරහට ගෙනියමු. අපිට ඕනේ chess full ලංකාවටම ගෙනියන්න. ළමයින්ට විතර නෙමෙයි මේ වගේ social chess පුළුවන් තරම් ප්‍රමෝට් කරන්න. Thank you very much මේ ඔර්ගනයිස් කරලා අපි ලබන අවුරුද්දේ මේ වගේ කරමු. අනිවාර්යයෙන්ම මුදුතේ. Thank you.